දැන් කට්ටිය අපි කලින් වීඩියෝ එකෙන් දැක් බැලුවනේ මේ බලපු නැති කට්ටිය ඉන්නවනම් කෝකටත් බලාගෙන මේ වීඩියෝ එකත් බලන්න. එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඉලක්කම් ටික කොහොමද ලියන්නේ කියන එක. හරි. දැන් කලින් වීඩියෝ එකෙන් අපි 1 ඉඳන් 20 වෙනකන් තියෙන ඉලක්කම් ටික කොහොමද දැමෙල් වල ලියන්නේ, ඒක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ, ඒක කොහොමද මේ වෙන්නේ කියන එක අපි බැලුවා. හරිද? දැන් මේ වීඩියෝ එකකින් අපි පටන් ගන්න යන්නේ 20 30 40 ඒ ටික කොහොමද කියන්නේ කියන එක. හරි. දැන් මං 20 හරිද? දැන් අපි මේකේ පටන් ගමු 20 කියන එක කොහොමද ලියන්නේ කියන එක. 20 කියන්නේ ඉරුබදු. ඊ රු බ ද ඉරුබද. ඉරුබද කියන්නේ 20. හරි. දැන් 20 කියන එක ඇතුලේ මං 21 22 23 24 කියලා ඔක්කොම ටික කියලා යන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මං කියන්න යන්නේ දැන් මේකේ 21 කියන එක තියෙනවනේ. 21 කොහමද දැමෙල වල කියන්නේ, 22 කොහමද කියන්නේ, ඒකේ යන ෆ්ලෝ එක මොකද කියන එක විතරයි ඔයාලට තේරුම් කරන්න යන්නේ මේ වීඩියෝ එකේ. හරිද? දැන් 20 කියන්නේ ඉරුබදු. හරි? ඊ රු බ ද ඉරුබදු. හරි? 21 කියන්නේ 21 ඊ රු බ ඉ ති ඕ ඉන් රු 21. හරි. දැන් කට්ටිය මතක තියාගන්න මේක ගිහලා රවුම කම්ප්ලීට් කරගන්න එපා. හරි. මේම ගිහලා මේම කරන්න එපා. හරි. මේක කම්ප්ලීට් කරොත් මේක ඕවන්න වෙනවා. හරිද? දැන් අපි ඕන කියන එක මෙතනින් මැදාරියට නතර කරගන්න ඕනේ. ඒ කට්ටියට මතක ඇති අපේ කලින් වීඩියෝස් වල මම ඒක කොහොමද ලියන්නේ කියලා දාලා තියෙන්නේ. කට්ටියට මොකක් හරි ඒක ගැන බලා ගන්න ඕනේ නම් ඕන කියන එක කොහොමද ලියන්නේ කියන එක කලින් වීඩියෝ එකකින් ගිහලා බලාගෙන එන්න පුළුවන්. හරි. මේ ෆ්ලෝ එක මම කියන්නම් කියලා කිව්වනේ. එතකොට 22. හරි. 22 කියන එක ලියන්නේ 22. මේ වගේම ඊ රු බ ඉ ති ඊ ර ඉන් ඩු 22. හරිද? 22 23 24 25 26 27 28 29 30 එහෙම කියලා තමයි මේ 20 එකකින් ඉඳන් 30 වෙනකන් යන්නේ. ඔයාලට තේරෙනවද? 21 2 ඊළඟට එන්නේ එතකොට 23 ඊට පස්සේ යන්නේ 24ට කියන්නේ 24. මේ වගේ තමයි මේ 20 කියන 20 ඉඳන් 30 වෙනකන් තියෙන නම්බර්ස් ටික යන්නේ. හරිද? දැන් ඒක ෆ්ලෝ එක තමයි මම කිව්වේ. 20 ඒ කියන්නේ 21 22. ඒ කියන්නේ මේ ෆ්ලෝ එකම දිගටම යනවා 29 වෙනකම්. 29න් පස්සේ ඒ කියන්නේ 29 වෙනකම් 29 එතනට වෙනකම් ඒ ෆ්ලෝ එකම යනවා. හරි. ඊළඟට අපිට ලියන්න තියෙන්නේ 30. මු ඉ ප ද 30 කියන්නේ 30. හරි. 30ට කියන්නේ 30 කියලා. ඒකත් ඒ වගේ තමයි මම ඒකේ ලියන්න 31යි 32යි මම කියන්නම් කොහොමද මේක කරන්නේ කියලා. 31ට අපි කියන්නේ 31. මු ඉ ප ඉ ති ඕ ඉන් රු 31. මේ වගේම ඊළඟ එකත් 32. 32ට කියන්නේ මු ඉ ප ඉ ති 30 ඊ ර ඉන් ඩු 32. දැන් ඔයාලට තේරෙනවද? මේකයි යන්නේ එකම විදියට. මේ වගේ තමයි 31 32 33 34 35 36 37 38 39 කියලා මේ 30 ඉඳන්
39 වෙනකම් යන ටික යන්නේ. හරිද? ඊළඟට අපිට බලන්න වෙන්නේ 40. හරිද? 40 කියන්නේ 40 නා යි ප ද 40. හරි? 40. මේකත් ලියන්නේ මේ වගේ තමයි. එතනින් පස්සේ 41. හරි? නා යි ප ති ඕ ඉන් රු ඔන්රු 41. 42ට ලියන්නේ ඒ වගේම නා යි ප ති ඊ ර ඉන් රු 42. දැන් ඔයාලට කට්ටියට පේනවද මෙතන ෆ්ලෝ එකක් යනවා කියලා? ඒ කියන්නේ මේකත් ලියන්නේ ඉතුරු ටික කියමු. 41 42 43 44 45 46 47 48 49 50. ඒ කියන්නේ 50ට තමයි කියන්නේ 50 කියලා. එතකොට 1 2 3 4 5 6 7 8 9 ඒ ටික තමයි මේ 40 කියන එකටත් එක්ක එකතු වෙලා ඒ නම්බර්ස් ටික ඒක දිගට එන්නේ. 40 ඉඳන් 49 වෙනකම්. හරි ඊළඟට අපිට ලියන්න තියෙන්නේ 50. හරි 50 කියන්නේ 50. ද 50. හරිද? 50. ඔයාලට පේනවනේ. එතකොට දැන් 50 ඒ වගේ තමයි 51ත් අපි ලියමු. 51 ඊළඟට තියෙන්නේ 50 කියන්නේ 50. හරි? දැන් 51 කියන්නේ 51. 51ට කියන්නේ 51 කියලා. එතකොට ඒකත් ලියන්නේ ති 50 ඕ ඉන් ර 51. හරි? 52ටත් ලියන්නේ ඒ වගේ ති 50 ඊ ර ඉන් ඩ 52. හරිද? මේ වගේ තමයි මේකත් යන්නේ. ඒ කියන්නේ මේ වගේ 59 වෙනකම් මේ ටිකත් යන්නේ 51 52 53 54 55 56 57 58 59 ඒ වගේම 60 වෙනකම් යනවා. 60ට කියන්නේ අපි 60 කියලා. හරි? රු බ ද 60. 60 කියන්නේ අයව 10යි. 60. හරි? අයව 10යි. හරි? 60. හරි? 6 කියන එකයි 10 කියන එකක් එකතු වෙලා 60 කියලා වගේ වෙලා තියෙන්නේ. එහෙම තමයි සාමාන්‍ය අපි නිකන් ඒකට කිව්වේ. දැන් 60 කියන එක 60. 60ට කියන්නේ අපි 60 කියලා. එතකොට අපි ලියමු 61. හරි? 61ට අපි ලියන්නේ රු බ උත් 61. 61. හරි? 62ට ඒ කියන්නේ 62ට අපිත් කියන්නේ රු බ උත් 60 ඊ ර ඉන් ඩ 62. දැන් මෙතන 60 කියන එක ඒ කියන්නේ මෙතන පත්ති කියලා ආවා. දැන් පත්ති කියලා එවිලා තියෙන්නේ. එච්චරයි මෙතන වෙනස. මේකත් ඒ වගේ තමයි. මෙතනින් 69 වෙනකම්ම 61 62 63 64 65 66 67 68 69 කියලා 69 වෙනකම්ම යනවා. හරි? ඊළඟ එක 70. හරි? 70 කියන්නේ 70. හරි? ඒ ලු බ ද 70. හරි? 70 කියන්නේ 70ට
70කටත් අපි ඒකම ලියමු. එළුබදු හරි 71 71ට අපි ලියන්නේ 71 ඒ ලු ප ු ති ඕ ඉන් ර ළමයි ලියන ටික පරිස්සමෙන් ඕ කියන එක මෙතනින් එවිලා නතර කරන්න මේක කම්ප්ලීට් කරන්න එපා. එතකොට මේකේ මීනින් එක සම්පූර්ණම වෙනස් වෙලා යනවා. හරි ඒක ලියන්න එපා කවදාවත්. හරි 72 හරි ඒ ලු ප ු ති ඊ ර ඉන් ඩ 72 72 කියන්නේ 72 72ට කියන්නේ අපි 72 කියලා. හරි එතකොට මේකත් ඒ වගේ තමයි යන්නේ. මෙතනින් 71 71 72 72 73 73 74 75 76 76 78 79 79 ඒ වගේම 79 වෙනකම් මේ වගේම 71 1 2 3 4 5 කියලා ඒ ටිකම යනවා. ඊළඟ අපිට ලියන්න තියෙන්නේ 80. හරි 80ට අපි ලියන්නේ 80 ඒ ඉන් බ ද 80 හරි ඒ ඉන් බ ද 80 80 කියන්නේ එකටත් 81 හරි 80 කියන්නේ 80ට කියන්නේ 81ට අපි ලියන්නේ 81 හරි ඒ ඉන් බ ු ති යෝ ඉන් ර 81 හරි 81 කියලා එහෙම අපි ලියනවා. හරි දැන් ඒක කියන්නේ දැන් 81 කියලා. ඒ කියන්නේ දැන් අපි මෙතන 81 තමයි. දැන් මේක එකතු කරලා ලියලා තියෙන්නේ. එච්චරයි වෙනස. දැන් සාමාන්‍ය අපිට සිංහලෙන් උනත් කියන වචන දෙකක් එකතු කරලා ලියන්න පුළුවන් වගේ. ඒ වගේ තමයි මෙතන තියෙන්නේ. මෙතන වෙනස් කරලා 81 කියලා ලියලා තියෙන්නේ. මෙතන 71 කියලා ලියලා තියෙන්නේ. මෙතන 81 කියලා ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වචන දෙකම එකතු කරලා ලියලා තියෙන්නේ. ඒ වගේම 82 හරි ඒ ඉන් බ ු ති ඊ 82 හරි 82 කියලා මෙතන මේ වෙනවා. හරි 82 කියලා මෙතනින් අපිට ලියන්න පුළුවන්. මේ වගේ තමයි ඉතුරු ටිකත් යන්නේ 81 82 83 84 85 86 87 කියලා ඒ වගේම 89 වෙනකම් මේ ටිකෙම යනවා. හරි දැන් අපි 90 කියන එක ලියමු. 90 කියන්නේ එක 90 කියලා කියන්නේ තෝ ඉන් නු රු 90 හරි 90 කියලා කියන්නේ 91ට කියන්නේ 91 හරි තෝ ඉන් නෝ ඉட் ட்ரீ ஓ இன்று 91 හරි 92 හරි 92 කියන්නේ 92 92ට කියන්නේ තෝ ඉන් නෝ ඉட் ட்ரீ ඊ ඉන් ඩ ඒ වගේම 100 වෙනකම් 99 වෙනකම් 91 92 93 94 කියලා කියවගෙන යන්න පුළුවන්. හරි අන්තිමට අපි 100න් ඉවර කරමු. 100 කියන්නේ 100 හරි 100 හරි 100 කියන්නේ 100 හරිද
දැන් එතකොට දැන් කට්ටියට සාමාන්‍ය පොඩි අයිඩියා එකක් ඇති කියලා මම හිතනවා. මේක වීඩියෝ එක මම දාපු වීඩියෝ එකම ලොකුම වීඩියෝ එකක් වෙන්න ඇති. මේක ගොඩක් ඔයාලට පැහැදිලි කරන්න ගියන් පස්සේ වෙලාවක් ගියා. මේ වීඩියෝස් කියන මොකක් හරි කට්ටියට ඕනේ වුණොත් මාත් එක්ක කමෙන්ට්ස් දාන්න.